Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ 5 early morning study vlog එකක්. ඉතින් තාම හොඳටම කරවල උදේ 5 නිසා එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මම මුලින්ම මගේ ලයිට් එක දැම්මා. අද 8 වෙනිදා මම ඉතින් වීඩියෝ එක දාතේ ගොඩක් දවස් ගිහිල්ලානේ. ඉතින් මම සමනම දවස් කපනවා. මම මුලින්ම ස්ටඩි කරන්නේ PTS ඒ කියන්නේ ප්‍රායෝගික තාක්ෂණික කුසලතා අපි කියන්නේ ප්‍රාතාවක කියලා අන්න ඒවා. ඉතින් මම ඒක ওই වගේ ස්ටඩි කරා. ඉතින් මේ අතර කියන්න ඕන වැඩි කැමරාවල අඳුරුයි. මොකද උදේ නිසා අර චුට්ටක් කළුවරේන තාම ඒ නිසා. ඉතින් ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා පොඩි support එකක් දෙන්න කියලා අතරෙන් ඉල්ලනවා. ඉතින් ඊළඟට මම මේ අතරේ පොඩි දෙයක් ඔයාලට කියන්නම්. ඔයා ස්ටඩි කරද්දී ඔයාට කම්මැලි හිතෙන්න පුළුවන්. ඔයා ඒ වෙලාවට ඔයාගේ ඩ්‍රීම් එක ගැන මතක් කරගන්න. ඒ කියන්නේ ඔයාගේ ඩ්‍රීම් එක ගැන මතක් කරගෙන ඔයා හිතන්න නෑ මං කම්මැලි වෙන්නේ නැහැ මම මේ ඩ්‍රීම් එක වෙනුවෙන් හොඳටම කැප වෙනවා කියලා. ඔයාට නිදිමතක් හැදෙනවා නම් ඔයාට කොෆි එකක් පතන්න පුළුවන් නැත්නම් මූණ චුට්ටක් හොද ගන්න පුළුවන්. ඉතින් බලන්නකෝ මෙයා මම ස්ටඩි කරන අතරේ එයාත් උදේ පාන්දර ඇවිල්ලා මෙතනට එලා ඉන්නවා. ඊට පස්සේ මම ෂෝට් නෝට් කොලයක් ගත්තා. ඕක මම හදාගත්තු එකක්. ඒකේ පොඩි ෂෝට් නෝට් එකක් ගහගත්තා මම. සාමාන්‍යයෙන්ම ෂෝට් නෝට් ගහන්න ගොඩක් ආස කෙනෙක්. ඉතින් ඔයාට මේ වීඩියෝ එකේ මොන හරි දෙයක් ලැබුණා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. හරි. දැන් මම ෂෝට් නෝට් එක ලියාගෙන ඉවරයි. මම සාමාන්‍යයෙන් එහෙම ෂෝට් නෝට් එකක් ගැහුවාම ඒකේ විෂය ලියනවා. මොකද නැත්නම් බලා ගන්න අමාරුයිනේ. ඔය තියෙන්නේ අර මම හදපු ඩ්‍රෝ එක. ඉස්සරහට දෙස් මේකවර් vlog එකකුත් එනවා. ඒකෙදි ඔයාලට මේක බලා ගන්න පුළුවන්. ඒක මං එඩිට් කරලා තියන්නේ මට අප්ලෝඩ් කරන්න තමයි තියෙන්නේ. ඒකත් මං ඉක්මනින්ම අප්ලෝඩ් කරන්නම්. හරි. දැන් ඒක ගලවමු. ඔක ඔය මම හදාගත්තු එකක් නිසා ඔය වගේ චුට්ටක් මේ වෙලාව තමයි තියෙන්නේ. මම නිකන් දැකලා තමයි ආස හිතිලා ඔක හදාගත්තේ. හරි. දැන් මම ස්ටඩි කරලා ඉවරයි. මම ගත්තු පාඩු ඔක්කොම මම තිබ්බ තැනින්ම දැම්මා. ඉතින් මම Q&A වීඩියෝ එකක් කරන්න ඉන්නවා. ඒකට අහන්න තියෙන ඔක්කොම ප්‍රශ්න ටික අහන්න මම හැම ප්‍රශ්නයකටම උත්තර දෙනවා. සහ අපේ WhatsApp channel එකකුත් තියෙනවානේ. අන්න ඒකට තව join වෙන්න. ඉතින් මට ඊයේ පොත් බෑග් හදන්න බැරි වුණේ ඉඳලා මම දැන් තමයි පොත් බෑග් හදන්නේ. ඉතින් ඔයා මගේ WhatsApp channel එක join වෙච්ච එක්කෙනෙක් නම් දැන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. join වෙන්නේ නැති කට්ටියට මම link එක දාන්න. දැන්ම ගිහලා join වෙන්න. මොකද ඒකේ ඔයාලට study motivation, study tricks, ඒ වගේ පොඩි study tips, ඒ වගේ ගොඩාක් දේවල් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒක ගොඩාක් හොඳයිනේ. ඒ නිසා. ඉතින් මොකද ඒකේ විශේෂත්වය තමයි මම YouTube එකට දානට වඩා දේවල් මගේ WhatsApp channel එකට දානවා. ඉතින් මම බිරියානි රෙසිපි එකකුත් එනගදී එනවා. සහ තව ලව කේක් රෙසිපි එකකුත් එනවා. ඉතින් මේ දෙකත් බලන්නත් ඔයා ලෑස්ති වෙලා ඉන්න. විශේෂයෙන්ම ඩෙස්ක් මේකවර් vlog එක බලන්න ඔයා හොඳටම ලෑස්ති වෙලා ඉන්න. හරිද? එහෙනම් ඉතින් දැන් ටිකෙන් ටික මට යන්න වෙලාව ඇවිල්ලා තමයි තියෙන්නේ. දැන් ඉතින් හොඳට වෙලි වෙලානේ තියෙන්නේ. එහෙනම් ඉතින් මං අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝම පයිසමින් ඉන්න. Bye bye. Thanks for watching.